හොට්සි එක කිරිබත්ගොඩ ප්‍රිස්කෑකට ආවා කියලා දැනගත දවසේ නම් මට මාරෝ මනාවක් තිබ්බා ගිහිල්ලා ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න. හැබැයි අන්ෆෝචුනේට්ලි මට සනීප නැති වුණා. ඩෙන්ගු හැදිලා දවස් ගාණක් කුමාරි සෑහෙන දුකක් වින්දා. ඒ දවස්වල මට කන්න බැරුව අපිරියාව ඇවිත් තිබ්බා. මට අනන්තවත් හොට්සි සෝස් එක තමයි මතක් වුණේ. අනේ මේක තිබ්බනම් මම මොන හරි කනවනි කියලා. කොහොම හරි අසනීප ටිකක් හොඳ වේගෙන චුට්ටක් ඇඟට පනාවට පස්සේ ඉස්සෙල්ලම කරේ ගිහිල්ලා ඇත්තටම මට කන්න බැරි අපිරියාව තිබ්බ හින්දා කරේ ගිහිල්ලා හොට්සි සෝස් ටික පර්චේස් කරපු එක ගන්නේ මොනවාද කියලා හිතාගෙනම තමයි ගියේ. මං තායි ස්වීට් චිලි සෝස් එකයි තරiyaki එකයි ගන්නවා කියලාත් හිතලා හැබැයි ඒ දෙක නැතුව නයිමිරිස් කලෙක්ෂන් එකේ තුනම අරගත්තා. අරගෙන මේ ඒකත් එක්ක කන්න චිකන් ඩ්‍රම්ලට්ස් ටිකකුත් අරගෙන තමයි ගෙදර ආවේ. ඉතින් දැන් බය නැතුව අත ළඟ තියෙනවා හොට්සි මාරාස ප්‍රොඩක්ට් එකක්. wish you all the very best.